සමහර අය ඉන්නවා වයසට ගිහින් නෙවෙයි එක ඉරියව්වක පැයක් විතර ඉඳගෙන හිටියා කියලා කියමු අපි. නැගිට ගන්න බෑ එකපාරට. ඔව්. බොහොම අමාරුයි. ඒ කියන්නේ රිදෙන තැනක් නෙවෙයි. නමුත් අර හන්දිය අර එක විදිහට දිගහැරෙන්නේ නැහැ. ඔව්. ඒක වාත රෝගයක්ද? බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙතන චලනය කරොත් තවදුරටත් මෙතන හානියක් සිද්ධ වේද කියන එක. මේකෙදි එකතු වෙන්නේ වාතය තමයි. සංචය වෙන්නේ වාතය. එතන වාතය සංචය වෙන්න එයාගේ ශරීරයේ වාත දෝෂය තියෙනවා. වාත දෝෂය තියෙනවා. එයා එකම ඉරියව්වේ ඉන්නකොට ඒ වාතය එතෙන්ට එකතු වෙනවා. දැන් ඕක පරිගණකයේ වැඩ කරන අයටත් තියෙනවනේ. එක දිගට පරිගණකවල වැඩ කරනකොට මේ බෙල්ලේ ওই වේදනාව ඇති වෙනවා. ඊළඟට තුනටිය නමාගෙන වැඩ කරනකොට ඒ වේදනාව ඇති වෙනවා. ධනිස් නමාගෙන ඇතුළේ ඒ වාත කෝපේ ශරීරය තුල තියෙනවා ආසාදනයේ තියෙන තැනට ඒ ගමන් කරනවා. ගමන් කරලා පීඩාව ඇති කරනවා. ඉතින් මෙතනදී අපි දෙන උපදේශය තමයි අපි ඊටා ක්‍රමානුකූලව වාත රෝගයේ සමනය වෙන්න බෙහෙත් දෙනවා. ඒත් සමගම මෙයාට යම්කිසි ආකාරයකට මේක චලනය කරන විදිහේ ක්‍රියාකාරකම් අපි කියලා දෙනවා. විශේෂයෙන්ම යෝග ව්‍යායාම, සූර්ය නමස්කාර වගේ ව්‍යායාම කියලා දෙනවා. තදබල ලෙස ව්‍යායාම කරන්න හොඳ නැහැ. මොකද මේ වාතයේ වියලීමත් සමගම ස්නායු වියලීමක් තිබ්බොත් එහෙම ෆිසියෝതെරපි එහෙම කරොත් සමහරවිට ස්නායු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි ඖෂධ සමග ක්‍රමානුකූලව කරන ව්‍යායාමයක් හරහා තමයි මෙවැනි රෝගී තත්ත්වයන් සුවපත් කරන්නේ.